ආයුබෝවන් හැම කෙනාටම. මම හිතන්නේ හැම කෙනාටම ආයුබෝ වෙන්න ඕනේ. ගොඩක් ආයුෂ ලැබෙන්න ඕනේ මේ තියෙන ව්‍යසනයත් එක්ක. කාලෙකින් මේ වීඩියෝ එක කරන්න හිතුවේ ලොකු ව්‍යසනයකට පස්සේ අපිට තියෙන අත්දැකීම් එක්ක යම් කිසි දෙයක් බෙදා ගන්න අවශ්‍යයි කියන සිතුවිල්ලත් එක්ක. දැන් අපි ඔක්කොටම ගම් වතුර ගැලුවානේ. නාය ගියා තවත් ගොඩක් දේවල් සිද්ධ වුණා. ඒහා බැඳුණු ගොඩාක් විවසනයන් මේක ඇතුලේ ආවා. අපි මුලින්ම කතා කරන්නේ ගම් වතුර ගැන. ගම් වතුර ගොඩක් අය අපිට පොඩි වැරදීමක් වෙලා තියෙනවා මේ ගම් වතුර කියන එක සිංහල භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් සමහර විට. ගම් වතුර කියන එක මේ ගමට වතුර ආපු එකද එහෙම නැත්නම් ගඟේ වතුර ආපු එකද කියන එක. සංඥකය බින්දුව වෙලා නැත්නම් හල්ම යන්න වෙලා ගම් වතුර වුණාද ගඟ වතුර ගම් වතුර වුණාද හරියට ගඟ පොළ ගම් පොළ වුණා වගේ සිංහල භාෂාව පිළිබඳ දන්න විශේෂඥ ගැන කතා කරන්න අවශ්‍යයි. කොහොමවත් මං භාෂාව උගන්වන්නවත් භාෂාව ගැන කතා කරන්නවත් උත්සුක නෙවෙයි. ඒ නිසා මං ඒ ගැන කතා කරන්නේ නැහැ. මට තියෙන මෙතන ප්‍රශ්නේ ගමට වතුර ආවේ නැහැ. ඒකයි මගේ කතාව. හැබැයි ගඟේ වතුර, ඇලේ වතුර, ඔයේ වතුර ආවා. ඔය වතුර ගලාගෙන ගියා. ගඟේ වතුර ගලාගෙන ගියා. දැන් මේ ඔයට ගඟට ගියේ කවුද? ඔය ගඟේ ඇලේ නැත්නම් වගුරු බිමේ ගම්මාන හැදුවේ සෙටල්මන්ට්. හියුමන් සෙටල්මන්ට්. අපි දන්නවා. මිනිස් ජනාවාස හැදුවේ කවුද? දැන් මේක කරේ අපිමයි. ඒ නිසා අපි කියන්න කැමති දෙයක් තමයි අපි ගම ඔයට හෝ ගඟට ඔය දෑලට ගම් දෑලට වගුරු බිමට අරන් ගිහිල්ලා ඒක යට වෙනකොට අපි ගම් වතුර කියලා කියනවා. ගඟේ වතුර එනවා. එයාට ඉඩ ප්‍රමාණයක් ඕනේ. ඒ ඉඩ ප්‍රමාණය වෙන් වෙලා තියෙනවා ස්වභාව ධර්මයේ විශ්ින්. අපි වෙන් වෙච්ච ඉඩ ප්‍රමාණය අපි ගිහිල්ලා ජනාවාස වුණාම අපි එතන ගමක් හදපුවාම ඉතින් ඒ ආයේ වතුර පාර ආය යනවා. දැන් ඕක තමයි ගොඩක් මම දැක්ක. දැන් අපි දන්නවා වර්තමානයේ ඕක යම්කිසි සැලකිල්ලකට භාජනය කරලා මේ මෑත ඉතිහාසයේදී ඕක වර්තමාන නීතියත් එක්ක රිසර්වේෂන් කියලා අපි කියනෝනේ. ඔයට ඔය තියෙනවා රිසර්වේෂන් කොටසක්. ඉතිරි කරපු කොටසක් ඔය ජලය සඳහා, ඒ බැස්ම සඳහා ඔයට අයිති කොටසක් තියෙනවා. මේ රිසර්වේෂන් එකේ පදිංචි වුණාම ඒක ගමක් කරගත්තාම ඒක මානව ජනාවාසයක් වුණාම ඉතින් ඒක උඩින් වතුර යනවා. දැන් ඕක තමයි ගමට වතුර ආපු එක. දැන් මේකට චෝදනා කරන්න බෑ මිනිස්සුන්ට. ඒකට විවිධ කාරණා තියෙනවා. මම විශ්වාස කරන විදිහට. මේව හොයා බලන්න අවශ්‍ය විශේෂඥයොත් ඉන්නවා. මේ විෂයන් පිළිබඳව අධ්‍යයනය කරන අය ඉන්නවා. ගොඩක් අය ඉන්නවා. මේ පිළිබඳව කතා කිරීම මේ පිළිබඳව පොඩි කුකුසක් නැත්නම් පොඩි ප්‍රේරණයක් ඇති කිරීම තමයි මේ වීඩියෝ එකේ පරමාර්ථය වෙන්නේ. එහෙම නැතුව මේ විෂයන් පිළිබඳ විශේෂඥ ඥානයකින් යුක්තව මේ විෂයන් පිළිබඳව යම්කිසි විශ්ලේෂණාත්මක විෂය කරුණු ගෙන හැරපෑමක් කොහෙලාවත් මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මම ඒකට සුදුස්සෙක් නොවන නිසා. මං සාමාන්‍ය ගමේ ඉන්න ගමක ගැමියෙක් නිසා, ගමට අයිති කෙනෙක් නිසා දැනෙන හැඟෙන දේ යන්තමින් පොතින් පතින් ඉගෙනගත් දේවල් ටිකක් තියෙන නිසා ඒ දේවල් එක්ක භාවිත දැනුමත් එක්ක කතා කරලා මේ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන කණ්ඩායමට පොඩි කතිකාවතක් ගොඩනගන්න ප්‍රවේශයක් හදන එක තමයි අපේ පරමාර්ථය වෙන්නේ. ඉතින් දැන් ඉතිහාසයේ එහෙම ශිෂ්ටාචාර බිහි වුණානේ. අපිත් සෙටල්මන්ට් හදාගන්න කැමති ගම් දෑලක ඔය දෑලකනේ අපේ ශිෂ්ටාචාරය එහෙම තමයි ඇදිලා තියෙන්නේ නේද? දැන් යුප්‍රටිස් ටයිග්‍රීස් ගංගා ආශ්‍රිතව ශිෂ්ටාචාරය, මෙසොපොතේමියන් ශිෂ්ටාචාරය, නයිල් නිම්න ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, එතකොට හොයන්හෝ ශිෂ්ටාචාරය, මල්වතෝය ශිෂ්ටාචාරය, මේ ඔක්කොම ගංගා ආශ්‍රිතව
ජල ධාරාවන් ආශ්‍රිත නිර්මාණය වෙලා තියෙන එක. මානවයා තමන්ගේ ශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන්න විශේෂ උදව්වක් කරන් තිබුණේ මේ ජල ධාරාව. ඒකට විශේෂත්වයක් තියෙනවා. ඒගොල්ලෝ වගා කරනවා. හන්ටින් ඇන්ඩ් ගැදරින් සොසයිටි අපි දැක්කා මුල් කාලේ අපි අධ්‍යයනය කරලා තිනවා ඉගෙනගෙන තියෙනවා. අර කෑම හොයමින් දඩයම් කරමින් තැනින් තැන ඇවිත් මානවයෝ එක තැනක නතර වෙලා තමන්ගේ ආහාර නැත්නම් තමන්ගේ පරිභෝජන දේ කරන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික ප්‍රතිනිර්මාණය කරන්න පටන් ගත්ත බීජ වැපිරීම් ඊට පස්සේ මේකට වගුරු බිම් ඕන වෙනවා. මේකට හොඳම සුදුසු ප්‍රදේශය වගුරු බිම් කියපුවාම මේක වැරදි. නමුත් පෝෂ්‍යදායී ප්‍රදේශයක් ඕන වුණාම මේ වගා කිරීමේ කටයුතු වලට ඒගොල්ලෝ ගන්දෑලේ ওই දෑලේ පදිච්ච වුණා. හැබැයි ඒක తాවකාලික දෙයක්. ඔය ශිෂ්ටාචාර පිළිබඳ අධ්‍යයනය කරනකොට අපි දන්නවා දැන් අපි යුපරිස් ටයිග්‍රිස් ගංගා ආශ්‍රිතව තියෙන මෙසොපොතේමියන් ශිෂ්ටාචාරය බලපුවාම ඒ ගංගා දෙක ගලන කාලේ පස්සේ එන මඩරොල්ල එකතු වෙච්ච පෝෂදායී බිම් ප්‍රදේශය අඩසඳක් වැනි බිම් ප්‍රදේශය. එහෙම තමයි අපි දන්නේ. ඒ බිම් ප්‍රදේශය බොහොම සුදුසුයි වගා කටයුතු වලට. ඉතින් බීජ විවිධ බීජ වර්ග ධාන්‍ය වර්ග වෙන්න පුළුවන් විවිධ දේවල් වගා කරමින් ඒ ගඟේ වතුර බැස ගිය කාලේ මඩ සහිත රොන් මඩ සහිත පසේ ඒගොල්ලෝ වගා කරා. වගාලා පදිංචි වෙලා හිටියා. හැබැයි ගඟ පිරෙන කාලෙට ගඟ පිටාර ගලන කාලෙට ඒගොල්ලෝ එතනින් ඉවත් වුණා. ඒගොල්ලෝ දන්නවා ඒ කාල සීමාව. ඒගොල්ලන්ගේ ස්ථිර පදිංචියක් තිබුණේ නැහැ එතන. මල්වතෝයි ශිෂ්ටාචාරයත් ඔහොම තමයි. අපේ ශිෂ්ටාචාරය අපි කතා කරන අපේ මුල අපි ඉගෙනගත්තු ශිෂ්ටාචාරය. මේ පිළිබඳ විවිධ මතවාද තියෙන්න පුළුවන්. දැන් මෙන්න මෙතනයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඉවත් වීම වර්තමාන වෙනකොට කොහොමද? අපි ස්ථීර පදිංචි උනා ගන්දෑලේ. ඒකට විවිධ හේතුකාරක වෙච්චි බාහිර කරුණු ගොඩක් තියෙනවා. ලංකාවේ නීතිය අපේ රටේ නීතිය වෙන්න පුළුවන් නැත්නම් මේ හා සමාන ක්‍රියාකාරකම් දෙන තවත් රටක මේ බලපෑම් වලට ලක් වෙන රටක නම් ඒ රටේ අදාළ නීතියත් මේකට බලපානවා. දැනුම ඒ වගේම සභාධර්මයේ පිළිබඳව තියෙන විඥාණය මේ සියල්ල මේකට බලපානවා. අපි ස්ථීර පදිංචි අපි රිසර්වේෂන් එකේ පදිංචි වෙනවා. එතකොට ඔය හෝ ගඟ හෝ ගමට ආවේ නැහැ. අපි හොය හෝ ගඟ ඇතුලේ ගම හැදුවා. ඉතින් ඒ ගම යට වෙනවා. ඒ ඔයේ අයිති කොටස, ඒ ගඟේ අයිති කොටස, ඒ ඇලේ අයිති කොටස, ඒ ජල ධාරාවට අයිති කොටස. යාට මේ නිදහසේ ගලාගෙන යන ඉතුරු වෙලා තියෙන කොටස. ඉතින් ඒ නිසා ඒක ස්වභාවිකයි. ඒක හැම වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි රිසර්වේෂන් එකක් කියන්නේ. කොහොම වුණත් මේකේ ඉතිහාසයේ ඉඳන් අපිට වැරදිච්ච තැනක් තියෙනවා. අපි දන්නවා ඒ ශිෂ්ටාචාරගත වෙච්ච මුල් යුගවලේ ඒගොල්ලෝ තමන්ගේ වගා කටයුතු වලට එතන පාවිච්චි කරාට ඒ භූමියෙන් ඉවත් වෙලා හිටියා ඒ පිටාර ගලන කාලේ. දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා ජනගහනය වැඩි වෙනකොට අපි කොහොමද එහෙම මූව් වෙන්නේ කියන එක. එහෙම ඉවත් වීම වෙන්න බෑ අපිට ස්ථීර පදිංචි අවශ්‍යයි. අපිට තියෙන බින් අඟලක්. නැත්නම් අපිට තියෙන්නේ අපේ කටවහරෙන් කියනකොට අපිට බින් අඟලක්. එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේ අපි කියනවා ඒකට පර්චස් යම් කිසි පර්චස් එකක් පර්චස් දෙකක් එතන ඉඳන් එහාට අක්කර කාලක් අක්කරයක් අක්කර භාගයක් අක්කර පහක් කොහොම මේ භූමි ප්‍රමාණය ඇතුළේ තමයි මට ඉඩ තියෙන්නේ. එතකොට මේ වැටවල් ගහලා වෙන් වෙන්නේ ඊට පස්සේ. ඒකට හැදුණු නීතිය කොහෙන්ද ආවේ කියන එක. අනේ නීතිය පිළිබඳ කාරණා ටිකකුත් අපිට තියෙනවා. මෙතන සභාධර්මය අල්ලා ගැනීමේ නීතිය අපිට කොහෙන්ද එන්නේ? එතකොට මේ නීතිය ඇතුලේ අපිට තියෙනවා භූමිය බෙදා ගැනීමේ විෂමතාවයන්. උදාහරණයක් විදිහට මගේ ගම්මානය ගත්තොත් විශාල සංඛ්‍යාවක් දැදුරුවේ ආශ්‍රිත ඔගොල්ලෝ මාධ්‍යෙන් දකින්න ඇති. විශාල සංඛ්‍යාවක් අනතුරට ලක් වුණා. හැබැයි මගේ ගම ඇතුලේ විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා. අක්කර වලින් ගත්තොත් 1000කට එහාගේ භූමි ප්‍රමාණයක් තියෙනවා හිස් භූමි ප්‍රමාණයක්. ඒවා විශාල වතු විදියට තමයි තියෙන්නේ. ඒවයි පදිංචිකාරයෝ ඉන්නේ නගර ආසන්නයේ අගනගරයේ ආශ්‍රිත. ඒගොල්ලෝ පොළො ඉඩම් විදියට හෝ නැත්නම් වගා ඉඩම් විදියට එහෙම නැත්නම් කිසිම වගාවක් නැති හිස් භූමි විදියට හෝ ඒවා නඩත්තු කරලා
පිට ඉඳගෙන නඩත්තු කරනවා. ඒගොල්ලන්ගේ යම්කිසි අත්සන්නක් තියෙනවා නම් ඒක නෙලා ගන්න විතරක් නෙලා ගන්න කාලට ඇවිල්ලා ආපහු යනවා. මුරකාරයෙක් හෝ එහෙම මුරට කෙනෙක් තියලා ඒගොල්ලෝ ස්ථීර පදිංචිය තියෙනවා අගනගරය ආශ්‍රිත. ඒවා අක්කර 50 60. හැබැයි ස්ථිර පදිංචිය තියෙන සමහර අය ඔය දෑලි ගන්දෑලි ජීවත් වෙන බොහෝ සුළු ප්‍රදේශයක ඒගොල්ලන්ට වගා කරගන්න හෝ අඩුම තරමේ ජීවත් වෙන්න ඉඩක් නැතු. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැන් මේ ඉඩම් බෙදීම පිළිබඳව නැත්නම් භූමිය බෙදී යාම පිළිබඳව විෂමතාවයක් තිබෙන අපේ රටේ තියෙනවා. එතකොට භූමිය ඉඩ නැතිකම නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. ජනගහනයට අදාළව ජන ව්‍යාප්තියට අදාළව භූමි පරිභෝජනය පිළිබඳව තියෙන ගැටලුවක් මෙතන තියෙනවා. ඒකට ගැළපෙන එහෙම නැත්නම් ඒකට සමපාත වුණු භූමියක් නැතිකම නෙවෙයි. භූමිය තියෙනවා. දැන් මේ නීති කොහොමද හැදුනේ? මේ නීතිය පිළිබඳ විසරදයෝ ඉන්නවා. ඒ විශාරද අය ඒ කොයි නීතියෙන්ද ඒක වෙනස් වුනේ? එතකොට අපි ඉතිහාසයේ බලපුවම අපි දන්නවා අනුරාධපුර ඒ යුගයෙන් පස්සේ ඒගොල්ලෝ ෂිෆ්ට් වෙනවා. එතන මොන හරි විවසනයක් වුණාම සතුරු කලබල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ දුර්භික්ෂයන් රෝගාබාධ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඊළඟ ප්‍රදේශයකට ෂිෆ්ට් වුණා. ඒගොල්ලෝ දැඩිව එතන අල්ලාගෙන හිටියේ නැහැ. 1902 බතලගොඩ ව්‍යාපාරය ආරම්භ කරනකොට ඒ බතලගොඩ ව්‍යාපාරයට අදාළ ගම්මානයක් තමයි මම ජීවත් වෙන්නේ. ඒතර මගේ මුතුන් මිත්‍රමට මගේ කිරිය අත්තා ඇවිල්ලා මේ ව්‍යාපාරයේ පදිංචි වෙනකොට 1902 දී 1920 දී මට මතක හැටියට මගේ වැඩිහිටි පරම්පරාව කියලා තියෙන විදිහට. එතකොට මේ භූමිය ඒගොල්ලන්ට යම්කිසි ආකාරයක ඊට කලින් වගා කරපු අය හිඳලා තියෙනවා. ඒගොල්ලෝ මෙතන ඉන්න බෑ කියලා ඒගොල්ලෝ ඒවා දාලා ගිහිල්ලා. එතකොට ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙලා තිබුණා. තමයි අක්කර 2 3 කොටලා ඉඩම් කොටලා කැලෑලි කරලා යම් ප්‍රමාණයක පොල් වගා කරලා ඒගොල්ලෝ ඒක අතහැරලා යනවා. මේකේ ඉන්න බෑ පහසුකම් නැහැ. ඉතින් එහෙම භූමියක් තමයි ගොඩක් අය පසු කාලේනෝ 1920 වගේ වෙනකොට අල්ලගන්නේ. එතකොට මේ විදිහට තමයි මේ ව්‍යාපාර. එතකොට ඒගොල්ලෝ නිශ්චිතව භූමිය පිළිබඳව ලොකු මේ ඕනෑකමක් එහෙම නැත්නම් තෘෂ්ණාවකින් පිළිුන්නේ නැහැ. ඒකට අවශ්‍ය පහසුකම් සහ ඒ දේවල් නොමැති නිසා. හැබැයි පස්සේ කාලේදී යම්කිසි නීති පද්ධතියක් ඇතුලේ මේවා ඔයාට අක්කර 5යි ගොඩින් 5යි මඩින් 5යි මෙහෙම බෙදිලා යනවා. දැන් මෙන්න මේක තමයි. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මම මේක මතු කරන්න උත්සාහ කරන්නේ මේ නීතිය කොහොමද අපි ඉතිහාසය අපි කතා කරපු විදිහට අනුරාධපුරයේ ආශ්‍රිත ජනාවාස පොළොන්නරුවට shift වෙන්න පටන් ගත්තා. පොළොන්නරුවෙන් තවත් ප්‍රදේශයකට. එතකොට මේ shift වීම දැන් කරන්න බෑ. කිසිම උපද්‍රවයක් නිසා දැන් ඒක කරන්න බෑ. මොකද ඒගොල්ලෝ නම්‍යශීලී වුණා සභාධර්මයත් එක්ක. සභාධර්මයේ යම්කිසි විවසනයක් වෙනවා නම් එහෙම නැත්නම් මිනිස් ක්‍රියාකාරකමක් මත සිදු වුණ යම්කිසි වෙනස් වීමක් වුණා නම් ඒගොල්ලෝ shift වෙනවා. අපිට දැන් shift වෙන්න බෑ. ඒකට හේතුව ජනගහනය වෙන්න පුළුවන්. හැබැයි මගේ තර්කය වෙන්නේ අපේ රටේ තාමත් ජනගහනයට ගැළපෙන භූමි ප්‍රමාණයන් ආරක්ෂිත භූමි ප්‍රමාණයන් ඕන තරම් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ භූමි ප්‍රමාණය බෙදිලා ගිය විෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක නිවැරදි කරන්න අවශ්‍යයි කියන එක අපි මෙතනදී කල්පනා කරනවා. ඒ නිසා අපි හොඳට හිතන්න ඕන දේ තමයි අපි ගම් වතුරට හෝ නායෑමට හෝ මේ ස්වභාවික විවසනයන්ට ශාප කිරීම හෝ දෙස් දෙවල් තැබීමට වඩා අපිට කරන්න දේවල් ටිකක් තියෙනවා. මානව පරිණාමයේ ඉඳන් අපිට වැරදීම් වෙලා තියෙනවා. ඒ වැරදීම් සමහර විට ඉතිහාසය තුළ ඒගොල්ලොම නිවැරදි කිරීම කරලා තිබුණා. උදාහරණයක් විදිහට අපි මානව විද්‍යාත්මකව හිතුවොත්
ඒ පිළිබඳ කරුණු සමහර දේවල් හොයලා බලනකොට අපිට තේරෙන්නේ කඳුකරේ ගොඩක් ආදිමානවයෝ ජීවත් වෙච්ච සාක්ෂි අපිට ලංකාවේ හම්බ වෙනවා. කඳුකරයට අදාළ ප්‍රදේශවල. හැබැයි ඒවා ස්ථීර ජනාවාස විදිහට තිබුණායි කියන එක ගැන මම දන්නේ නැහැ කොයිතරම් දුරකට අධ්‍යයනයන් කරලා තියෙනවද කියලා. දැනට ඒ පිළිබඳව මගේ දැනුම හැටියට එහෙම එකක් නැහැ. හැබැයි ලංකාවේ තැනිතලා භූමිවල ආරක්ෂිත ප්‍රදේශවල ඒගොල්ලෝ ස්ථීර ජනාවාස තිබුණා. උදාහරණයක් විදිහට බංගතුව ප්‍රදේශය ගත්තාම නායම් කඳු කඩා වැටීම් ගම් වතුර ලොකුවට නැති ප්‍රදේශයක්. අපි දන්නවා බංගතුවේ සොහොන් විශාල සංඛ්‍යාවක් තියෙන විශාල ප්‍රදේශයක්. එච්චර සොහොන් සංඛ්‍යාවක් තියෙන ඒගොල්ලෝ දීර්ඝ කාලයක් එහි පදිංචිලා ඉඳලා තියෙනවා. හැබැයි බලංගොඩ මානවයා හිටපු තැන හෝ එහෙම නැත්නම් නියන්ඩතාල් කියන මේ මානව වර්ගයාට අයිති කොටස් සම්බෙච්ච ප්‍රදේශ ගත්තාම අතීත මානවයාගේ කොටස් සම්බෙච්ච ප්‍රදේශ ගත්තාම එහෙම ස්ථීර ජනාවාස විදියට පවත්වාගෙන ගිය ප්‍රදේශ තිබුණාද කියන එක ගැන මට අධ්‍යයනයක් නැහැ. මම හිතන්නේ හැම වෙලාවෙදී කියලා. ඔන්න මම දැන් අසරින්ද යන්නේ ආපහු මේ පිළිබඳ අධ්‍යයනය කරන මානව විද්‍යාඥයෙක්ට. මම මානව විද්‍යාඥයෙක් නෙමෙයි සාමාන්‍ය ගමේ කෙනෙක්. මම ඇසූ පිරුප් තැන් විතරයි මට තියෙන්නේ. කියවා දැනගත්තු දේවල් ටිකක් විතරයි තියෙන්නේ. මේ පිළිබඳ කතා කරන්න මම සුදුස්සෙක් නෙවෙයි. හැබැයි මේ පිළිබඳව අධ්‍යයනය කරපු විශේෂඥයෝ වෙන මේක අධ්‍යයනය මේ තොරතුරු අපිට කියන්න මිනිස්සුන්ට කියන්න. මේ වැරද්ද කොතනද උනේ? මිනිස්සුන්ගේ සෙටල්මන්ට් වල වෙච්ච වැරද්දක්ද? දැන් අපි ස්වභාවික විවසනයන්ට ගැළපෙන විදිහටද මිනිස්සුන්ගේ සෙටල්මන්ට් ඉතිහාසයේ උනේ. ඉතිහාසයේ දීලා තියෙන පූර්වාදර්ශය මොකක්ද? එහෙම නැත්නම් ඉතිහාසයේ වැරදි පූර්වාදර්ශයක්ද දීලා තියෙන්නේ? නැත්නම් නිවැරදි පූර්වාදර්ශයක්ද දීලා තියෙන්නේ? දැන් අපි ඒක ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? අපිට වැරදුනේ කොතනද? ඔබගේ වගකීම මේක. ඉතිහාසයේ වෙච්ච හරි දේවල් සහ වැරදි දේවල් අරගෙන වර්තමානයේ නිවැරදි කරන්න අනාගතේ නිවැරදි කරන්න නිවැරදි මාවතකට යොමු කරන්න එක අවශ්‍යයි. ඉතින් මේ ගම් වතුර ගම් හෝ නායම් අතුළු ස්වභාවික විපත නිවැරදි කරන්න අපිට යම්කිසි කාලරාමුවක් අවශ්‍ය වෙයි. මේ කාලරාමුව ඇතුළේ විද්වත් විදිහට මේ ගැන ඉතිහාස කතාවක් ගොඩනගන්න වෙයි. ඒ ඉතිහාස කතාව පුරාවෘත්තයක් විය යුතු නැහැ. ඉතිහාස පාඩමක් වර්තමානයට ආදේශ කරගන්න පුළුවන් පාඩමක් අපිට අවශ්‍ය වෙනවා. නීතිය පිළිබඳ තියෙන විශේෂඥයෝ මේ භූමිය පිළිබඳ භූමිය පරිභෝජනය කිරීමේ පිළිබඳ ගැටලුව කොතනින්ද පටන් ගත්තේ? අපි නිවැරදි කරනවා නිවැරදි කර යත්තේ කොහොමද? ඒ සොලියුෂන්ස් එක්ක මේ තොරතුරු අපිට කියන්නේ. සමාජ විද්‍යාව පිළිබඳ විශේෂඥයෝ කතා කරන්නේ කොහොමද ඒගොල්ලන්ගේ ජන සමාජය ඉතිහාසය කොහොමද වුනේ මේ විවසනයන් එක්ක කොහොමද ඒවෙන් ආරක්ෂා වෙන්නේ ඒගොල්ලෝ ගත්තු සබහා ධර්මයට පටහැනි නොවන එහෙම නැත්නම් සබහා ධර්මයට මිතුරු වෙච්ච ක්‍රමවේද මේවා කතා කරන්න මේක අවශ්‍යයි පරිසරවේදීන් මේක කතා කරන්න කොහොමද පරිසරය ගැන ඒගොල්ලෝ ඉතිහාසය කොහොමද ඉතිහාසෙත් මේ සියලු විවසන තිබුණා මේ සියලු විවසන වලට මුහුණ දීලා මේ විවසන වලට ගොදුරු වෙච්ච අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒ පාඩම් ටික නැවත මෙනෙහි කිරීම නැවත එවැනි දේවල් සිද්ධ නොවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සබහා ධර්මයට ශාප කරනවට වැඩිය අපේ මානව පැවැත්ම කොහොමද සිද්ධ වුනේ? ඒ පාඩම් ටික අහපව ගේන්න අවශ්‍ය වෙනවා. නිවැරදි කිරීම ගොඩක් තියෙනවා කරන්න. මේක අද වෙච්ච දෙයක් නෙවෙයි. ඉතිහාසයේ ගොඩක් දුරක ඉඳන් වෙච්ච දෙයක්. ඒ නිසා ඒ නිවැරදි කිරීම කරන්න ඒ මැතිහත් වීම අත්‍යවශ්‍ය කාරණාවක් විදිහට මම දකිනවා. ගොඩක් ස්තුතියි. මම මේක මේ සංවාදයේ ගේන්න උත්සාහ කරේ මේ පිළිබඳ මතවාදයක් ගොඩනගන්න අවශ්‍ය පහසු කරන්නේ සඳහා පමණයි. නැතුව මම මේ කිසිම විෂයක් පිළිබඳ විශේෂඥයෙක් නෙවෙයි. මම සාමාන්‍ය ගමක මිනිහෙක්. ඇසූ පිරු තැන් ටිකක් තියෙනවා. කියවා ගත්ත දැන් ටිකක් තියෙනවා. හැබැයි මේ පිළිබඳ සමාජයේ වගකිය යුතු විශේෂඥයෝ ඉන්නවා. මේ කතිකාවත අවශ්‍ය වෙනවා. ඉදිරියේදී මෙවැනි හානීන් වලට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක ගැන නැවත වතාවක් හිතලා බලන්න.
මේ මතවාදී සමාජගත කරන්න.